ආයිබෝවන් සුසන්ස් කිචන් YouTube channel එකට වෙනද වගේම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ටී කෝන එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් එහෙම නැත්නම් ටී ස්ටේෂන් එක කියනවා. ඉතින් මෙතන ටී කොෆි දෙකම තියෙනවා. ඉතින් මට හිතුණා ඔයාලට අලුත් අදහසක් අරගෙන එන්න. ඉතින් මෙතන විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මම ටෙමු එකෙන් ගෙන්න ගත්ත බඩු තමයි මෙතෙන්දි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒව හරිම ප්‍රයෝජනවත් කියලා හිතුණා මට. ඉතින් පොඩි වෙනසක් කරන්න හිතුණා තිබුණ විදිය වෙනස් කරලා. ඉතින් මුලින්ම මම ට්‍රේ එකක් තිව්වේ කළු පාට. ඒක තිබුණා මගේ ළඟ. ඒ වගේම මේ රැක් එකක් තිබුණා. ඉතින් ඒකට මම මේ බෝතල් ගෙන්න ගත්තේ නම් ඒ කියන්නේ ටී කොෆි ඒ වගේ සුගර් ඒ බෝතල් ටික ගෙන්න ගත්තේ ටෙමු එකෙන්. මට මිල ගණන් සඳහන් කරන්න බෑ. මට දැන් මතක නෑ. ටිකක් දවස් වෙනවා ගෙනල්ලා. ඉතින් ඔන්නේ බෝතල් ටික තමයි ගත්තේ. ඉතින් මම මෙතෙන්දී තේ වලට ඒ කියන්නේ ටී බෝතල් වලට තේ දානවා. ඊළඟට කොෆි බෝතල් වලට කොෆි ටික දානවා. සුගර් එකට සුගර් දානවා. මිල්ක් ඒ කියන්නේ කිරි නම් දාන්න බොටල් එකක් නැහැ තිබුණේ. කොෆි දෙකක් තමයි තිබුණේ. ඉතින් මම මේ කොෆි එකකට ටී දානවා. මෙන්න මේ කෙටල් එකත් මම ටෙමු එකෙන් තමයි ගෙන්න ගත්තේ. ඉතින් ඒකෙන් තාම මම ඇත්තට මේක ගෙනාවේ ඒක තියලා හදන්න නන් නෙමෙයි. මේ මල් වාස් එකත් එහෙමයි. ඉතින් මම ලස්සනට තමයි ගෙනල්ලා තියාගත්තේ. ඉතින් මම මුලින් බැලුවා ට්‍රේ එක උඩ තියලා මැච් වෙනවද කියලා. ඒ කියන්නේ ඒ වගේ. ඉතින් මේ ක්ලිප් නම් කලින් ගහලා තිබුණේ කලින් ටී ස්ටේෂන් එකේ. මේ මැට් එකත් මම ඒක නම් අම්මා මහලා දුන්නේ මට. මෙතන ඒ කියන්නේ කලින් තිබුණු විදිහට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් මේ ක්ලිප් ටිකත් ගෙනාවේ ටෙමු එකෙන්මයි. ඉතින් මට ඒක හිතුණා අර අපි කෙටල් එක ගහනවා කෙටල් එකේ ප්ලග් එක එහෙම එල්ලලා තියන්න පුළුවන් මේ වගේ ඒ වගේ. ඒ නිසා මම කෝකටත් කියලා ඒ කියන්නේ ක්ලිප් දෙකක් ගහගත්තා. මේ ඒ කියන්නේ කෙටල් එකේ ප්ලග් එක ගහගන්න. ඉතින් මෙන්න මේ විදිහට අලවන්න තමයි තියෙන්නේ. අලවලා ඔයාලට ටයිල් එකේ ගහගන්න පුළුවන් මේක. ඊට පස්සේ කලින්ම තමයි මුලදිම මං තේබොන ජොග්ගු එල්ලලා තිබුණේ මේ ටයිල් එකේම ක්ලිප් ගහලා. ඉතින් ඒව නම් එච්චර මිලක් නැහැ ක්ලිප් ටික නම්. මේව නම් ටිකක් මිලයි. ඉතින් මම මේන් 4ක් ගෙන්න ගත්තා. මොකද මෙතෙන්ටම නෙමෙයි තව අවශ්‍ය වුණොත් කියලා පසුව. ඉතින් මෙතෙන්දි මම මේ වගේ ක්ලිප් දෙකක් ගහලා ඒ වගේම මෙතන එල්ලලා තියනවා. ඉතින් කොතනද සුදුසු කියලා තමයි මම බලන්නේ. ඔයාලට පේනව නේද මේ කෙටල් එක. ඉතින් කෙටල් එක මං කිව්වා ඉස්සෙල්ලත් මම ලිපේ තියලා නම් හදන්නේ. මං ඒක ඇත්තටම ගෙන්නෙව්වේ ලස්සනට තියාගන්න. ඉතින් මං ඉස්සර වෙලා බැලුවා මේ කොනට මේ කෙටල් එක තියලා මැච් වෙනවද කියලා. ඉතින් මට හිතුණා ඒක පොඩ්ඩක් ඒ කියන්නේ පැන්ට්‍රි කබඩ් වල මේ මෙන්න මෙතන ලෑල්ල උඩින් තියෙන තැන. ඉතින් පස්සේ මං කෙටල් එක එතනින් තිව්වා. ඒ වගේම මේ මැට් එකත් මම ගෙනාවේ තේ හදන තැනට. මොකද තේ කොළ වැටෙන්න පුළුවන්, උණු වතුර වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ මැට් එක තියලා ඒක උඩ තමයි තේ හදන්න ලේස්ති කරගත්තේ. මේ බලන්න මේ කෙටල් එක දැන් මම ඔන්න වෙනස් කරනවා මේ විදියට. කොහොමද හොඳ කියලා බලනවා. ඉතින් පස්සේ මම මේ විදිහටම තමයි තියාගත්තේ. ඔන්න එතන මල් වාසයකුත් තියාගත්තා. ඉතින් අපිට මේක හදාගෙන යද්දි තේරෙනවා කොහොමද හදන්න ඕනි කියලා. මෙතන තිබුණු ටිකට මම ඊට පස්සේ එකතු කරගත්ත සාමාන්‍ය කලින් තිබුණු බෝතල් වගේ ටිකක්. ඒකට මම රණවරා ඒ වගේම අපි බොන්නේ අර ඖෂධීය පාන අන්නේන් ටිකක් තමයි දාගත්තේ. රණවරා බෙලි මල් ඒ වගේ ටිකක්. ඉතින් මේ කොෆි තිබුණු බෝතලෙන් අයින් කරගෙන මේකට දැම්ම කොෆි ටික. ඒ විදියට ඉතින් මං අලුතෙන් වෙනස් කරා. ඉතින් මම මේක අයිඩියා එකක් විතරයි ඔයාලට දෙන්නේ. ඇත්තටම මම එකම විදියට තියන්නේ නැහැ. මාස 3ක් විතර වගේ ටී කෝන් එක එකම විදියට තියලා මේ ඊට පස්සේ තමයි ආපහු වෙනස් කරගත්තේ. සාමාන්‍යයෙන් මම මෙතන මේ ක්ලිප් එහෙමත් තියලා තියෙනවා. මොකද අපිට ඔක්කොම දාන්න බෑ. මම කිලෝ එකේ කිරි පැකට් තමයි අරගෙන එන්නේ. ඉතින් ඒව ඔක්කොම බෑ දාන්න. ඉස්සෙල්ලා ටිකක් දාලා ඊට පස්සේ ක්ලිප් කරලා ඒ ටික අරන් තියාගන්නවා. ඉතින් මේ සීනි දැම්ම දැන් සීනි බෝතලේට. ඒ නිසා මෙතන ක්ලිප් ටිකත් මම තියාගන්නවා.
මේ ඔයාලට පේනවා තේ පෙරන ගොටු දෙකක්ම තියෙනවා. බීම මොනවා හරි හැදුවාම පෙරන්න එකයි තේ පෙරන්න එකයි. ඉතින් මෙතන පොඩි මල් වාසයකුත් මම තියාගත්තා. ලේඩි ජේ එකේ තියෙනවා මේ වගේ මල් පැල. ඉතින් මම මේ විදියට හදාගත්තා. මෙහි ඒ කියන්නේ 20 කඩේ කියලා තියෙන තැනකින් මම මේ වගේ බොටල් එකක් ගෙනාව පොඩි. ඒ කියන්නේ ඒකේ තමයි මම ගල් ටිකක් දාලා මේ මල් පැලේ හදාගත්තේ. ඉතින් මේක ස්වභාවික එකක්. හරිම ගැළපෙනවා කියලා හිතුණා මට. ඉතින් ඔන්න ඒ විදියට හදාගත්තා. ඔයාලත් බලන්න. ඔයාලත් අදහසක් ගන්න ඇති කියලා හිතෙනවා. ස්තුතියි.